රයිට් මේ දෙන්නේ සුපිරි ප්ලෑන් එකක් ටයිම් ටේබල් එකක්. හරියට ටයිම් ටේබල් එකක් හදාගෙන වැඩ කරන්න බැරි අය මෙන්න මේ විදිහට වැඩේ පිළිවෙලට කරන්න. එතකොට ඔයාලට හොඳට සතියේ කියන්නේ හැම තප්පරයකින්ම හරියට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කාලේ අපත යන්නේ නැහැ. හරිද? ඔයාලා දැනට කරන්නේ මොකක් හරි වැඩක් ගත්තට පස්සේ ඒක කරනවා. හරිද? ඊට පස්සේ වැඩේ කරලා ඊළඟට මොකද කරන්නේ? ඊළඟ වැඩේ කරන්න කල්පනා කර කර ඉන්නවා අනවශ්‍ය තරම් කාලයක්. හරිද? මොනවද කරන්න කියලා. ඊට පස්සේ තමයි ඊළඟ වැඩේ ආපහු කරන්නේ. හරිද? ඊළඟ වැඩේ ආපහු කරන්නේ. එතකොට මේ බොරු අපතේ යන කාලයක් තියෙනවා, ලොකු කාලයක්. සාමාන්‍යයෙන් වැඩ කරන්නේ පැය 3යි නම් පැය 4ක් විතර නිකන් ඉන්න. සමහර විට ඔය පැය 4 නිින්දත් ගිහිල්ලා හැරෙන්නේ. ඊට පස්සේ තමයි ආයෙ වැඩක් කරන්නේ. ඔය විදිහට යද්දි ලොකු කාලයක් අපත යනවනේ. ඒ නිසා තමයි මේ ප්ලෑන් එකක් හදලා දෙන්නේ. මේ ප්ලෑන් එකට වැඩ කරන්න. හරි. ඒකෙදි මුලින්ම කරන්න ඕනේ ඔයාලා මෙන්න මෙහෙම දාගන්න ඕනේ. අපි වැඩේ ඉරිදා පටන් ගන්නවා කියලා හිතමුකෝ. එතකොට දාගන්න ඕනේ සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියලා දවස් 7ට හොදා ගන්න ඕනේ. දාලා ඔයාලා කල්පනා කරගන්න ඕනේ එක් දවස්වල ඔයාලට තියෙන ටයිම්. ඒ කියන්නේ වැඩ කරන්න තියෙන ටයිම් එක. දැන් සඳුදා මොනවා හරි තියෙන පන්ති තියෙනවා. එම් බලපුවහම අන්තිමට ඔයාට සඳුදාට පැය 5යි වැඩ කරන්න තියෙන්නේ. ඒතකොට ඔයා උන්නෝම කොටු 5ක් දා ගන්නවා. අඟහරුවාදට ඔයාට ඊට වඩා ටයිම් තියෙනවා. මේ විදිහට පැය 8ක් වැඩ කරන්න පුළුවන්. බදාදටත් පැය 5යි තියෙන්නේ. හරිද? බ්‍රහස්පතින්දට පැය 10ක්ම තියෙනවා. හරිද? සිකුරාදටත් පැය 10ක්ම තියෙනවා. ඒක ගන්න නිදා ගන්න ටයිම් එකත් එක්ක බලලා කරන්න ඕනේ. හරි? සෙනසුරාදටත් පැය 5යි. පන්ති අනම්මනනොත් එක්ක පැය 5යි තියෙන්නේ. ඉරිදාට පැය 8ක් තියෙනවා. නෑ ඉරිදාටත් පැය 10ක් තියෙනවා කියලා ගමුකෝ අපි. හරි. එතකොට දැන් මෙතන ඔක්කොම පැය ගන්න බැලුවොත් හරිද? මෙතන ඔක්කොම පැය ගන්න බැලුවොත් බලන්න මෙතන 5යි 8යි 5යි 10යි 10යි 5යි 10යි ඔක්කොම ගත්තොත් 10 20 30 40 48 53ක් වගේ තියෙනවා. හරි. දැන් ඔයා ඉරිදා රැයට කරන්න ඕනේ ඔන්න ඕක හදා ගන්න ඕනේ. හරිද? ඉරිදා රැයට ඔයා ඔය පැය 53 තියෙනවනේ. ඔය පැය 53ට වැඩ දා ගන්න ඕනේ. අපි කියමු A කියලා වැඩක් දා ගන්න ඔයා. කෙමිස්ට්‍රි වල මොනවා හරි MCQ 100ක් ලියන්න වගේ සීන් එකක් දා ගන්නවා. හරිද? ඒකට ඔයා පැය ගන්න වෙන් කර ගන්න ඕනේ මෙතනදී. සාමාන්‍යයෙන් ඔයාට MCQ 100ක විවරණ ලියන්න යන ටයිම් එක ආසන්න වශයෙන් හිතලා ඒක අත්දැකීමත් එක්ක ඔයාට පුළුවන් දා ගන්න ඕනේ පැය 6ක් කියලා. ඊට පස්සේ B කියලා වැඩක් දා ගන්නවා. බයෝ කරන ළමයින් නම් බයෝ එසේ දෙවෙනි පාඩමේ ඔක්කොම ටික ලියන්න දා ගන්නවා. ඒතකොට පැය 10ක් විතර යනවා. C කියලා වැඩක් දා ගන්නවා. ෆිසික්ස් වල යාන්ත්‍ර විද්‍යාව පාස් පේපර් ප්‍රශ්න ඔක්කොම 400ක් විතර MCQ කරනවා මේ සතියේ කියලා. ඒකට යනවා පැය 12ක් විතර. හරිද? ඊට පස්සේ D කියලා වැඩක් දා ගන්නවා. D කියලා වැඩක් දාගත්තාම ඒක අපි ගමු මෙතන තව ගොඩක් වැඩ දා ගන්න ඕනේ. මම දැන් මේ ටිකයි දෙන්නේ. හරිද? මොකක් හරි D කියලා වැඩක් දා ගන්නවා. කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර්ඩ් වල 4 වෙනි ප්‍රශ්න 20ක් ඔයා බලනවා කියලා ඒකට දා ගන්න ඔයා පැය 8ක්. හරිද? දැන් මෙතන මම ඔක්කොම දාන්න යන්නේ නැහැ. හරිද? මේ විදිහට දැන් පැය 6යි 16යි ඊට පස්සේ 28යි 36ක විතර වැඩ දාලා තියෙනවනේ. ඒ විදිහට පැය 53කටම වැඩ දා ගන්නවා.
සබ්ජෙක්ට් තුනේම දාගන්නවා. හරිද? ඒ දාලා ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මොකක්ද දන්නවද? ඊට පස්සේ කරන්න ඕනේ මේකේ දැන් සඳුදාට වැඩ පටන් ගන්නකොට මොනවා හරි ඔන්න B ගේ තියෙනවා 10ක් එච්ච. එතකොට B දෙකක් දා ගන්නවා. මේ මැදින් දා ගන්නවා B 10ක් තියෙනවනේ ඔක්කොම. B 10ක් තියෙනවනේ. එතන ඔක්කොම පහක් දැම්මම මං. ඊට පස්සේ B දැන් තව තියෙන්නේ B එකයි. රයිට්. ඔන්නවම දාගත්තාම B ඉවරයි. B වැඩ ටික. හරිද? ඒ කියන්නේ මෙයාගේ වැඩ දාගන්න. ඊට පස්සේ A ගත්තට පස්සේ A ගේ තියෙන්නේ පැය 6යිනේ. එතකොට A දා ගන්නවා මෙතෙන්ට 3ක්. ආයෙ මෙන්න මෙහෙන් දා ගන්නවා තව 3ක්. හරිද? ඊට පස්සේ C වැඩ ටික 12ක් තියෙනවනේ. C ගේ වැඩ ටික දානවා මෙතෙන්ට C මේකටත් දානවා C 3ක් 12ක් තියෙනවනේ. මේකටත් දානවා C 3ක්. මේකටත් දානවා C 3ක්. මේකටත් දානවා C 3ක්. හරි. ඊට පස්සේ D වැඩ 8ක් තියෙනවනේ. දැන් ඉතින් තේරෙනවනේ මොකද්ද මේ කරන්නේ කියලා නේද? D වැඩ 8ක් තියෙනවනේ. එතකොට මෙතන D දෙකක් දා ගන්නවා. මේකටත් දෙකක් දා ගන්නවා. මේකෙත් දෙකක් දා ගන්නවා. මේකෙත් දෙකක් දා ගන්නවා. මේකෙත් දෙක 8 ඉවරයිනේ. හරි. ඒ විදිහට දා ගන්නවා. එතකොට තව තියෙනවනේ. එයිද මේ කොටු හිස් තියන්නේ ඇයි? මේ කොටු හිස් තියන්නේ ඇයි? කොටු හිස් තියන්නේ තව මෙතන පැය 53ක වැඩ අපි දැම්ම නැති හින්දා. ඊට පස්සේ මේව දාගත්තට පස්සේ ඔයාලට සඳුදා උදේ හැරුණාම ඔයාලා දන්නවා මොනවද කරන්න තියෙන්නේ කියලා. හරිද? ඒ විදිහට පැය ගානට බැලන්ස් කරලා ඔයාලට තියෙන ලස්සනට දවසේ වැඩ ටික ඉවර කරන්න. එතකොට ඊළඟ ඉරිදාට ආපුවාම ඒක හෙන සතුටක් මේ වැඩ ඔක්කොම ඉවර කරා කියන එක. ඊට පස්සේ ඊළඟ ඉරිදා, يعني මේ ඉරිදා වැඩ ටික ඉවර කරලා ආපහු පැයක් එකමාරක් රැයට අරගෙන ඔයා ආයෙ ටයිම් ටේබල් එකක් හදනවා ඊළඟ සතියේට. ඒ විදිහට හැම සතියෙම මේ ටයිම් ටේබල් එකක් හදාගෙන මේ විදිහට වැඩ ටික කරනකොට ඔයාලා අර අතරමැදි කාලය අපතේ යෑමක් වෙන්නේ නැහැ. මොකද ඔයා දන්නවා දැන් වැඩක් කර ඉන්නකොට ඔයා දන්නවා ඊළඟට කරන්න තියෙන වැඩේ මොකද්ද කියලා. හරි. ඒ වගේම තමයි ලොකු වැඩ ප්‍රමාණයක් කවර් වෙනවා මේකෙන්. අනිත් දේ තමයි ප්‍රායෝගිකව මම කරපු මගේ ප්ලෑන් එකක්. එතකොට මම දන්නවා මේක ඉස්සරවම පටන් ගන්නකොට ඔයාලට මේ දාගන්න දැන් මේ දාගන්න වැඩ තියෙනවනේ. ඒවට දාගන්න පැය ගාණක් තියෙනවනේ. ඔයාලට ප්‍රායෝගිකව මේක මේ දාන ටයිම් එකට ඉවර කරන්න අමාරු වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ කොච්චර අමාරු කරන්න ඉවර වුණා, ඒ කියන්නේ අමාරු ඉවර කරගන්න කොච්චර අමාරු වුණත් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලා මොකක් කරන්න ඕනේද? නිදි මරාගෙන හරි මේ ටික ඉවර කරලා තමයි නිදාගන්නේ. හරි. දවසට දාගන්න වැඩ ටික දවස් ඉවර කරලා තමයි නිදාගන්නේ. හරි. එතකොට තමයි මේක සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ වගේම තමයි අසීමිත වැඩ ප්‍රමාණයක් දාගන්නත් එපා. ඒ කියන්නේ ලොකු වැඩක් පොඩි කාලයක් තුල දාගන්න එපා. එතකොට ඒක කරගන්න බැරි වුණාම තමන්මයි අවුල් වෙන්නේ අන්තිමේට. හරිද? එහෙනම් පුළුවන් තරම් වැඩ ප්‍රමාණයක් දාගෙන වැඩේ කරන් යන්න. එතකොට හරි හරි. ඔයිට වඩා කාලසටහන් නැහැ. හොඳේ බොරුවට කාලසටහන් හදලා කාලේ කන්න එපා මේ අන්තිම කාලේ.